හායි මේ මොකක්ද මම කැට්ටයි එකක් ප්‍රෙසෝනේල්ස් එකක් කර කර හිටියේ මේ ඕඩර් එකට මට ඒක يعني මං කලින් දවසක මං ෂොප් එකේ ඉදීම ටිකක් ඉවර කරා ඒකේ හරිද මට පස්සේ වීඩියෝ එකක් ගන්න හිතුණා උන්ට ඒ වෙලාවේ ගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නෑ හැබැයි ලොකු වැඩක් ඉවර කරේ නැහැ මං දැනට මේ දැන් මට පුළුවන්කමක් අර කස්ටමර්ස්ලා පොඩ්ඩක් නැති වෙලාවෙ කරන්න ගත්තේ දැන් මුලින්ම නේල්ස් වල අපි සයිස් එක අරගෙන මේ ඕන ප්‍රමාණයට ෂේප් එක හදාගෙන තියෙන්නේ. දැන් මේ රසේ බෆ් කරා. බෆ් කරලා අපි දැන් පළවෙනි කෝඩ් එක ගන්නවා. ඒක බ්ලැක් කලර් වලින් ගන්න මම. හරි අපි බේස් පළවෙනි කෝඩ් එක දානවා බ්ලැක් කලර් වලින්. ඒක ඉක්මනට දාගමු. මේ කරන්නේත් අපි කැට්ටයි එකක්මයි. මේක එදාර මම වීඩියෝ එකක් දාලා තියෙන්නේ මම කරන එක. ඒ මම නිකන් ඔය මට එක එක ඒව හිතලා මොකද්ද හොඳ කිය. එහෙමනේ දැම්මේ. එහෙම එක නෙමේ. ප්‍රෙසෝනේල්ස් වල නේල්ස් කලර් ගාදින් දෙපැත්තට ගන්න. අපි මෙහෙම එක පැත්තට ගාවත් සමහර මේ පැත්තේ පිරීලා මේ ජෙල් කලර්ස් හිටිනවා. එතකොට මේ කස්ටමර්ට අමාරුයි අලවන්න. ඒ පැත්තේ ජෙල් කලර්ස් තියෙදි. අතුල් පැත්තේ ජෙල් කලර්ස් යන්නේ නැති විදියට මයි කටහඬ පොඩ්ඩක් මේ වෙලා තියෙන්නේ මේ අලව ගන්න මොනවාද කලර් එක ඇප්ලයි කරගන්න පුළුවන් තරම් try කරගන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ පේනවද මෙන්න මේ විදිහට කලර් එක ගත්තා. අපි දැන් UV light එකට දාලා තපර 30ක් මේ වදුරද මන් දන්නේ. හරි තපර 30කින් ඒක ගමු. ඊට පස්සේ අපි මොකද්ද ගාන්නේ මේ කැට්ටයි එක මේක මම මේ බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ මම සමහර බ්‍රෑන්ඩ් වල සමහර ඒ කියන්නේ මෙහෙම මේ කැට්ටයි වල තියෙනවා ඒ කියන්නේ සිල්වර් බ්ලැක් දැන් බ්ලැක් එක මේකේ හරියන්නේ නැහැ බ්ලැක් කැට්ටයි එක මේකේ වැඩිය හොඳ නැහැ ඒක කියන්නේ ඉක්මනට මැග්නට් එක නිකන් වැක් කරෙන්න වගේ බලන. එතකොට අපිට මේ අපේ මැග්නට් එකෙන් අපි කැට්ටයි එකේ ඩිසයින් එක හදන්නේ මැග්නට් එක දාන්න කලින් ටක් කාලා මේ වෙන හින්දා මම ඒ බ්ලැක් එක නම් මේ බ්‍රෑන්ඩ් එක නේද මේකේ සිල්වර් එක හොඳයි. එක එක කලර්ස් වලට එක එක බ්‍රෑන්ඩ් සමහර අයට මේ වෙන ඒක එක එක නේල් ආටිස්ට් ගෙන් ඒක වෙනස් වෙනවා ඇති. මොකද මට ඒක මම එක එක කලර්ස් වලට එක එක මේ කැට්ටයි වෙලාවකට ගන්නවා. ඒක එක විදියයි යන්නේ. ඒක විදියයි ඒක මට එහෙම වුණාට තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. තමයි එයාට ඔක්කොම මේ බ්‍රෑන්ඩ් එකෙන් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. හරි. මට මේ එච්චර සෙට් නැහැ. හරි. දැන් හරි වගේ. දැන් හරි. අපි දැන් කැට්ටයි එකේ ඩිසයින් එක දාමු. ඩිසයින් එක දාද්දී අපි සාමාන්‍ය කැට්ටයි එක ටක් ගාලා හීට් කරගන්න ඕනේ. මොකද කැට්ටයි එක දාලා ටක් ගාලා හීට් කරගත්තේ නැත්නම් මේ කැට්ටයි එක ආයෙ නැති වෙනවා. ඒ කියන්නේ අපි දැන් ඩිසයින් එක ටක් ගාලා නැති වෙලා යනවා. ඒ හින්දා අපි කැට්ටයි එකේ ඩිසයින් එක දාමු. ඒක මට බලමු කැට්ටයි එකෙන් එක එක ඩිසයින් දාන්න පුළුවන් ළමයි. මෙන්න මේ සිල් එක මම ගන්න. මේ මොකද කැට්ටයි එකෙන් එක එක ඩිසයින් දාන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ හැකියාව අනුව ඒක වෙනස් වෙනවා. හරිද? මේක අපි යට කළු එක දාපු කළු බේස් එකක් දාපු එක ඔයාලට අවසානට තේරෙයි එහෙම දැම්මේ කියලා. හරිද? ළමයි මම කැට්ටයි එක දාගෙන මම ඒක ටිකක් වෙලා යන වැඩ මම කැට්ටයි එක සම්පූර්ණ නේල්ස් ටිප්ස් 10ටම දාගෙන මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන මේක තමයි ඒක මට හදාගත්ත විදිය පෙන්වන්න විදියක් නැහැ. කැම් එක මට මේ ෆෝන් එක තියන්න විදියක් නැහැ. නැත්නම් මට පෙන්වන්න තිබේ මැග්නට් එක දෙපැත්ත ආටිස්ට් කෙනෙක් නම් දන්නවා මැග්නට් එකේ දෙපැත්ත තමයි මම ගත්තේ. වෙන කොහෙවත් ගත්තේ නැහැ. දෙපැත්තේ පැත්තේ ලයින් එකයි මේ පැත්තේ ලයින් එකයි විතරයි ගත්තේ. මේක තමයි පේන්නේ එක මේක දැන් මෙහෙම ඔයාලට පේන්නේ නැද්ද මන් දන්නේ ඒක. අර මෙහෙම බලද්දී එක එක පැත්තට සමහර පැත්ත කළුවට පේනවා සමහර පැත්ත සිල්වර් කලර් පේනවා ෂයින් එකත් එක්ක එහෙම තමයි ඒක පේන්නේ. අපි ඊට පස්සේ මේකට දානවා මෙයා මට ඉල්ලුවේ නේල් ආර්ට් එක. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දැකපු නේල් ආර්ට් එකක්. ඒක උනාට යාට ඒක ක්‍රිස්මස් නේල් ආර්ට් එකකට ඕනේ කිව්වේ. එතකොට ඒකේ නේල්ස් මට මතක නැහැ
ෆොටෝ එකේ බලන්න ඕනේ. ඇඟිලි දෙකකට වගේ මේ අර අපි මොකද්ද අයිස් කැටයක් වගේ අර අයිස් අර ඉමෝජි එක තියෙන්නේ. එන්න ඒ වගේ එකක් අපිට අඳින්න තියෙනවා. ඒකත් අපි අඳිමු. ඊළඟට දැන් මම අර දාපු මොකද්ද කැට්ටයි එක වගේම එකක් තමයි මේකටත් දාන්නේ. ඒක හැබැයි මම බ්‍රවුන් කලර් එකක් ආයේ මේ වුණානේ. මේ මම සිල්වර් කලර් එක යටට බේස් කෝඩ් එක විදියට දාපු හින්දා දැන් අපි මේකට බ්ලැක් දාලා කැට්ටයි එක සිල්වර් එකෙන් දාලා දැන් යන්නේ ජෙල් මේක මේ අර ග්ලාස් කලර් එකක් මේක. ඒ කියන්නේ සාමාන්‍ය අපි මේ වගේ ඩිසයින් වලට හැරෙන්නේ ඒක සාමාන්‍යයෙන් දානවා. අඩුයි සාමාන්‍ය කියන්නේ නෝමල් අපි ගෑවන්ම අපේ යට නේල් එක අපේ පේනවා පැහැදිලිව. හැබැයි මෙහා පේනවා තනි රෙඩ් එකක් වගේ නෙමෙයි. ඒක මගේ කලින් වීඩියෝ එකෙත් මම ඒක පෙන්නලා ඇති මේක. හරිද? හරි අපි මේක ගා ගන්න හදන්න ඕන බලන්න. ඒක ගෑන් පස්සේ පේන හැටිය. මේ බන්ගේ මේක පේනවද දන්නවද? ඒක තමයි තියෙන්නේ. ඒක මේක හැම වෙලේම මතක තියාගන්න ප්‍රසෝනල්සල් නේල් කලර් ගාද්දී දෙපැත්තට ගන්න. පේනවද අර එහාට මෙහාට වෙද්දී කලර් එක වෙනස් වෙනවා පේනවද? කළුවට පේනවා. ඒක නේල් එක දැම්මම ඔක්කොමත් එක්ක බලද්දී ඒක උනාට ලස්සනයි යන්නේ. මම ඒ ටික දාගෙන ඉන්නම්. හරි මම කලර් එක මේකේ ඔයාලා තනි රෙඩ් එකක් විතරද මම දන්න. අර සමහර වෙලාවට දැක්කද හැරෙද්දී මේ අන්න බ්ලැක් වගේ පේනවා. අන්න එහෙම එකක් තමයි මේකේ වෙන්නේ. අර මෙහෙම තනියෙන් බාද්දී අර බ්ලැක් දැන් මම මෙහෙම බාද්දී මට හතර වටේට බ්ලැක් පේනවා. වටේට බ්ලැක් පේනවා. එතකොට අර මැදින් සිල්වර් එකේ උඩ ගියේ මොකද්ද රෙඩ් එක පේනවා. කොහොම පේනවා අපි මේක UV කරගමු චුට්ටකින්. ඒක අපි UV ලයිට් එක දාලා විනාඩියක් විතර තියමු. මෙතන ඉඳලා මට රෙකෝඩ් කියන්නේ සවුන්ඩ් මට වචන කතා කරන්න බැරි වුණා. මේ එතන මම දන්න දෙන්නෙක් ඇවිල්ලා හිටියා. ඒ හින්දා එතන වෙනම කතාවක හිටියා. මේ හින්දා මට වැඩේ කරන්නත් ඕන හින්දා මම වීඩියෝ එක ඔන් කරගෙන වැඩේ කරනවා. මේ මෙතන වෙන්නේ මේ මම අර අපි කිව්වේ මොකද්ද අනේ මේ හිම ඉමෝජි එක වගේ තියෙන. අන්න ඒක අඳින එක තමයි මං වෙන්නේ ඔතන. ඔතන ඉස්සෙල්ලාම අපි ඩොට් තියාගන්නවා හතර පැත්තට. ඒ හතර පැත්තට ඩොට් ටික තියාගන්න විදිය තමයි මේ. ඒ ඩොට් ටික තියාගෙන හතර පැත්තටයි ඊට පස්සේ ආයේ එක කතිරයක් හැඩයට ඩොට් ටික තියාගන්නවා. තියාගෙන පින්සලකින් අපි ඒ ලයින් එක අඳිනවා. මං ඔයාලට ඒක වෙනම වීඩියෝ එකක් ඕන දාන්නම්. මේ ඒක මට ගන්න බැරි වෙනවා. අවසානයේ මම ඔයාලට පෙන්නන්නම් මම මොකද්ද ඇන්ද කියලා. ඔයාලා දන්නවා මම මොකද්ද ඇන්ද කියලා. මේ මට ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා ළමයි. ඒකයි මට එතන උනේ. ඔය තියෙන ළමයි ඒ ඇන්ද අර හිම තුහින වගේ එක තමයි. ඊට පස්සේ අවසාන එතන මම මේ පෙන්නන්නේ টොප් කෝඩ් එක ගාලා ඉවර කරන්න තමයි හදන්නේ අවසාන කෝඩ් එක. එතකොට ඒ කලේ මොකද ඒ ආර්ට් එක ඉවරයි. টොප් කෝඩ් එක ගාලා විනාඩියක් තියලා UV කරාට පස්සේ ඒ ඩිසයින් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. මම අවසානට දාලා තියන්නම් මොකද්ද කරපු ඩිසයින් එක කියලා. හරිද? මේ කරන්නේ මේ අර කාඩ් එකට මේ නේල්ස් ටිප් ටික අලවලා පැක් කරන්න හදන්නේ. පැක් කරන වීඩියෝ එක කරන්න නැතුව ඇති. මේ මම උතන්ට කරන්නේ අරක ගලවලා ඒ නේල්ස් ටික අලවන එක කරන්නේ. ඔන්නෝම තමයි අවසානයේට පේන්නේ. පේනවද අර බ්ලැක් කලර් එක, එතකොට සිල්වර් එක උඩින් ගිය රෙඩ් එක. ඒක අර වෙන වෙනම අත කැරකෙදින් තමයි පේන්නේ. අර මං කිව්ව ඉමෝජි එක තමයි ඔන්න ඕක තමයි ඒ ඇන්දේ. ඒක ඕනනම් මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් දාන්න. මට ඒ වෙලට කට්ටිය ඉන්න වෙලාවෙ හින්දා මේ වීඩියෝ එක හරියට ගන්න බැරි වුණා.